රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ මේ පොත් වැරදි කියලා උන්වහන්සේ පිළිගෙන තියෙනවා කියලා මේ මට කතාවක් අහන්න ලැබුණා. එතකොට මේක පැවිදි කෙනෙක් තමයි කියලා තියෙන්නේ. ඒ ගිහි අය ඉතින් අනුමෝදන් වෙලා හෝ නොදැනුවත් භාවය නිසා මට කිව්වා. මේ දේශනාවක මේ අපි පළ කරන දේශනාව අහන්නකො බලන්න. ඒ දවම් කාලේ මම ලියලා තියෙන්නේ මේ ඔය වෙන අය වාගේ මේසයක් උඩාරේ සුත්‍රය තියාගෙන මෙන්න මේ දැල්ල උඩ මෙහෙම තියාගෙන එහෙම තමයි ලියලා තියෙන්නේ. ඔය ඔක්කොම ටික. මේ ලෑල්ල තමයි තේරෙන්නේ. ඔව් මේක කෞතුක වස්තුවක්. ජාතික වස්තුව. ජාතික කෞතුක වස්තුවක් කියලා අපි කියමු. ඔව්. ඒතර ඕක උඩ තමයි හැම පොතම. එතකොට එහෙම ලියලා ඔයා දැන් හරි වැරදි බලන්න නැවත ලියන්න එහෙම දෙයක් කරලා නැද්ද? එහෙම හරි වැරදි බලලා නැවත ලියනවා නම් ඔය පොත් ඔයිට වඩා හුඟක් හතර කරන්න ඕනේ. මට ඒ තරම් හීරියක් නෑ. මම මුලින්ම ලියවලා ඒ හැටියට හැමදේම මුද්‍රණයට. කවදා වෙනස් කරන්නේ? මුල් අත් පිටපත තමයි. ඒ පිටපත තමයි. පිටපත් දෙකක් කවදාවත් අහන්න ලියවන්නේ. හරි. දැන් දැක්ක නේද? මෙන්න මේ ස්වාමින් වහන්සේගේ ඒ ඍජුවම ග්‍රන්ථකරණයට තියෙන හැකියාව. ඒ ස්වාමින් වහන්සේගේ මහා හැකියාව, ඒ හැකියාව මත ස්වාමින් වහන්සේ කියන්නේ එකපාරින් මේ පොත් ටික ලිව්වා. තව මේවය අඩුපාඩු බලලා ලියනවා නම් මීට වඩා හොඳට මේ පොත් තව කරන්න තිබ්බා. ගොඩාක් දහම් කරුණු සහිතව ඉතින් අපිට එහෙනම් ඒ ප්‍රතිලාභය තවත් ලබන්න තිබ්බා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඒ වගේ උත්සාහකියුත් කරා නම්. නමුත් අර ලෑල්ලක් උඩ තියාගෙන අර වගේ මහා හැකියාවක් එකපාරටම ග්‍රන්ථයකට ගන්න තරම් උන්වහන්සේ ශක්තිමත්. මේක අරගෙන අසත්පුරුෂ භාවයෙන් ස්වාමීන් වහන්සේගේ අගුණයක් වගේ දැකලා කිව්වා සායින්නාසික පොත් වැරදි කියලා සායින්නාසිම කිව්වා කියලා. මෙන්න මේක තමයි ශාසනය තුල පිළිහිමට ලක් වෙන කාරණාව. ඉතින් මේ වගේ ඒ නින්දිත ගැරහීම් කරන අයට කවදාවත් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඒ වචනේ යවා ගන්න ඕනේ හින්දා අන් අයට ගැරහීම කියන මේ පාපතර වැඩේට ඔබ හසු නොවිය යුතුයි. මෙවැනි මහතෙරුන් වහන්සේලා ශාසනය රැකීම පිණිස මේ කළ උත්සාහයට නිඳා නොකළ යුතුයි. ඔබත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය විවරණය කරන මෙවැනි ග්‍රන්ථ, මේ මහතෙරුන් වහන්සේලාගේ මෙවැනි ග්‍රන්ථ කියවලා මේ තමන්ගේ ශාසනික ප්‍රතිලාභය ස්ථාවර කරගන්න, මේ මනුෂ්‍ය සුගතියේ නිර්වාණ අවබෝධය ලබන්න සුදුසුකම් ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.